ඉතින් මල හැමෝටම සුබ දවසක් වේවා. ලයිව් ෆිට් මගේ YouTube නාලිකාවට ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකේ මම අද කතා කරන්නේ මම දකුණු කොරියාවට ඇවිත් ගත්තු පළවෙනි වැටුප සම්බන්ධව. ඉතින් මම දකුණු කොරියාවට ඇවිත් මගේ කම්පැනි මම දවස් 6ක් විතර තමයි මට පළවෙනි මාසෙ හද කරන්න පුළුවන් වුණේ. ඉතින් මේ පළවෙනි මාසෙට මට ලැබිලා තියෙනවා කොරියන් මාන්නු 85ක් වගේ. ඉතින් මගේ මේ අතේ තියෙන්නේ මම වැඩ කරන කම්පැනියෙන් ලැබුණු පළවෙනි ෆේජිට් එක. මම ඔයාලට කෙටියෙන් පැහැදිලි කරගෙන යන්නම් මේක. මේකේ මුලින් බලන්න පුළුවන් අපිට 2024 පෙබරවාරි වලට තමයි මේ වැටුප් පත්‍රිකාව හදලා තියෙන්නේ. ඉතින් මේ මූලික වැටුප් විදියට හම්බෙලා තියෙනවා කොරියන් වුන් වලින් 4,73,280ක්. ඒ කියන්නේ ඒක ලැබිලා තියෙන මට දින 6ක් සඳහා ඊට පස්සේ ආයෙත් අතිකාල දීමනා ලැබිලා තියෙනවා. ඒ කියන්නේ එතන මං ඕටි පැය 18ක් වැඩ කරලා තියෙනවා. ඒකට අදාළව 2,73,615ක් ලැබිලා තියෙනවා කොරියන් වුන් වලින්. ඒ වගේම එතන යට තියෙන කොටුයිස් ප්‍රසාද දීමනා, දිග්ගු දීමනා ඒවා කිසිවක් නැහැ. ඊට පස්සේ යටම වලට බලන්න පුළුවන් මෙතන තියෙනවා එකක් කොට්ටක් දාලා මෙතන තියෙන්නේ සෙන්සර් ආදාවක්. සෙන්සර් ආදායට කරලා තියෙනවා. ඒකටත් ගාන එකතු වෙලා තියෙනවා. වොන් 1,18,320ක් මේ සෙන්සර් ආදාසට ලැබිච්ච ගාන. ඉතින් මේ ඔක්කොගෙම එකතුවත් තමයි බලන්න මෙතන වොන් 8,65,215ක්. මේක සාමාන්‍ය ලංකාවේ මුදලින් නම් ලක්ෂ 1,70,000ක් වගේ මුදලක් තමයි දැන් තියෙන රේට් එකට. ඒ වගේම ඔයාලට බලාගන්න පුළුවන් මෙතනත් මේ යට තියෙනවා ආයිත් වොන් 7,780ක්. ඒක අපිලා තියෙන්නේ රක්ෂණයට. ඉතින් ආපු පළවෙනි මාසේ මේ රක්ෂණය කියන එක මේක චුට්ටක් අඩුවෙන් කැපෙන්නේ. මේක එන්න වැඩි වෙනවා. ටිකට කියන්නේ අපෙන් කැපෙන ගාන වැඩි වෙනවා. ඒ අඩු වෙලා මේක තමයි අන්තිම අවසාන ගාන විතර අපිට ලැබලා තියෙන්නේ. ඉතින් මේක තමයි මගේ පළවෙනි වැටුප.